දැන් මේ ළඟදී පන්තියේ ළමයෙක්ගේ ෆෝන් එක රින් වෙනවා ඉවරයක් නැහැ. එක්ක ඌ ෆෝන් එක උස්සන්න ඕන. එක්ක කට් කරලා පැත්තකින් දාගන්න ඕන. කීපවතාවක් දෙවතාවක් තුන් වතාවක් ඉවසුවා නෑ හරියන්නේ නැහැ. තව රින් වෙනවා. ෆෝන් එක ගත්තා. ඉල්ලගත්තා. රින් වුණා නේද? ඔව් කිව්වා. ෆෝන් එක දෙන්න. දුන්නා. මූ මට ෆෝන් එක එවන්න ගන්නේ ගලවලා ඩිලීට් කරලා දුන්නා. ඌ හිතන ඇති මම මේ පරිවියවතේ පණිවිඩය යවනවා කියලා. අපිට ෆෝන් තියෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒක අරගෙන මම වෙලෙ බැලුවේ නේ. ස්ටාෆ් රූම් එකට ගෙන්නලා මං කිව්වා. කෙල්ලෙක් ඉන්නව නේද? ඔව් කිව්වා. මං කිව්වා දැන් මගේ පන්ති ඇවිල්ලා තියෙනවද මුලින් ඉඳන්? මාසෙයි කිව්වා ඇවිල්ලා. මොකද මේ නිතර මැසේජ් එන්නේ? නෑ මේ සම්බන්ධය නවත්තනලු තියෙන්නේ. නවත්තන්නලු යන්නේ. මං කිව්වා ඇයි? එයාට කෙනෙක් ඉන්නවා සර් වෙන. ඒ ගෑනු ළමයි ගැන හිතා ගන්න. වෙන කෙනෙක් ඉන්නේ නැද්දි තව කොල්ලෙකුට මැසේජ් කරන ඌ පන්තියෙත් ඉන්නේ නැද්දි. දෙවෙනියට යාළු වෙච්ච එකාට අපි හැමෝම සුබපතමු නේද? අපි හැමෝම එකතු වෙලා අපේ උණුසුම් සුබපැතුම් උගේ ජීවිතේට අනාගතේට. ඉතින් මේ ගොන් වාහේ පන්තියට වෙලා තමන්ගේ ළඟ ඉන්නේ නැති පරිසම් කරගන්න අමාරු වෙච්ච ගෑනු ළමයට මැසේජ් කරනවා. ඉතින් මොකද්ද මේ ජීවිතේ නේද? ඉතින් ඔය ප්‍රශ්නෙම තියෙන ගෑනු ළමයි නැද්ද? ඉන්නවා. කියන සල්ලාල කොල්ලන්ට අහු වෙලා. එක්ක බේබද්දන්ට අහු වෙලා. උන්ට අමද්ද පෙවෙනදී කියලා දෙනවා. බොන එකෙක් ලේසියෙන් ඒ බොන එක අතාරින්නේ නෑ මේ කෙල්ලෙක් කිව්වා කියලා. ඌ අතාරිනවා කියන්නේත් එහා පැත්තෙන් ෂොට් එකක් දදා. ඉතින් ඒවට අනවශ්‍ය දෙයට කාලේ වැය කරන්න එපා. ඕක නිකන් හරියට නූලක් බැඳලා පොල් ගහක් අදින්න හදනවා වගේ වැඩක්. ලේසිම දේ මොකක්ද? ඒක අතෑරලා වැඩ කරන එක. ලේසිම දේ ඒක. ඔය සමහර ළමයි ඔය ප්‍රශ්න එක්ක ඉගෙන ගන්න හදනවා කියන්නේ හරියට මස් කෑල්ලක් හොටෙන් අරන් පියාඹගෙන යන කාක්කෙක් වගේ. මස් කෑල්ලට පෙරේතකමේ තව කපුට ගොඩ පිටිපස්සෙන් එල්ල මූට කොටනවා. හරි පීඩායි. මොකක් නිසාද? මස් කෑල්ල හැබැයි අතාරින්නේ. අතාරින්නේ. නුවණක් තියෙන කපුටෙක් නම් පීඩාව දරාගෙන මස් කෑල්ල අරගෙන යනවද නැත්නම් මේක අතාරිනවද? අතාරිනවා. කන්න බෑ උඩදී. අතාරිනවා. ඒක කරගන්න බෑ. ඔයාලා දන්නවද වඳුරු අල්ලන මිනිස්සු වගේක් ඉන්නවා. මේ මිනිස්සු ගන්න උපක්‍රමයක් තියෙනවා දන්නවද? තැඹිලි කොම්බයක් ගන්නවා. අරගෙන තැඹිලි කොම්බය ඇතුළට අතරින් ගන්න පුළුවන් විතර වඳුරෙක්ගේ අතක් දාන්න පුළුවන් තරමේ හිලක් හදනවා. හදලා වඳුරෝ කන්න කැමති කෑමක් කෙහෙල් ගෙඩියක් හරි මොනවා හරි එකක් තැඹිලි කොම්බය ඇතුළට දානවා. ඊට පස්සේ මේ තැඹිලි කොම්බේ බඳිනවා ලණුවක්. ලණුවක් බඳලා පැත්තකින් තියෙන ඈතින්. මේ ලණුවෙන් අඳහම තැඹිලි කොම්බේ එන විදියට. මිනිහා හැංගෙනවා. නූල කෙලවර ඉන්නවා. වඳුරා එනවා මෝඩ වඳුරා. තැඹිලි කොම්බේ දකින්නවා. මොකද්ද? ඔය තඹතනගේ පුරුද්ද තමයි මොකද්ද? ඔය දැක්කද කියනවා මොකද්ද මේ කියලා බලන්න. අපේ ළමයි වගේම තමයි. දකින දේ දිහා බලන පුරුද්ද කාගේ පුරුද්දද? ඒක තමයි ඔය ඇහැ සංවර කරගන්න බැරි ප්‍රශ්නයක් නේ තියෙන්නේ. දැන් පන්තියේ මැද ළමයෙක් යනකොට මම ළමයික සරුවාංගේ දිහාම බලනවා. වැඩම කොල්ලෝ පැතින කියන ළමයි තමයි ඔක්කොම බලන්නේ. අපි හිතනවා කොල්ලෝ බල නෑ උන් ලැජ්ජාවට හරි නොබල ඉන්නවා. කෙල්ලෝ ඔක්කොම බලනවා. බලලා කොල්ලෝ බලන්න ඕන එක තුන් බලාගෙන ඉන්නවා. අපිට බලන්න දෙයක් ඉතුරු වෙලා නෑ. කොල්ලන්ට බලන්න ඕන දෙයක් ඉතුරු වෙලා නෑ. දැන් මම මේ කියද්දි ඔයාලා දන්නව ඔයාලා කරනවද නැද්ද කියලා. ඇහැ සංවර නෑ. කණ්ඩ තියෙන ඔක්කොම කවනවා ඇහැට. ගෙදර ගියාම අජීර්ණේ. ගෙදර ගියාම මේවනේ මතක් වෙන්නේ. දැන් ගිහිල්ලා අර පොල් කොම්බේ ඇතුළේ බලනකොට මේ මොනවාද තැඹිලි කොම්බේ ඇතුළේ බලනකොට කන්න කැමති කෑමක් කොහොම හරි කරලා අත දා ගන්නවා. තාලා මේක අල්ල ගන්නවා. අල්ලපුවම මිට මෙල වෙනවා. දැන් අත ලොකුයි. එළියට ගන්න බෑ. තැඹිලි කොම්බේ පැටලිච්ච වඳුරා තැඹිලි කොම්බේ ලිහා ගන්න නම් කරන්න ඕන දෙය කියන්නේ. ඌ අතාරින්නේ නැහැ. ජීවිතය අනතුරේ වැටෙනවා තමන්ගේ ආසාව නිසා. ඊට පස්සේ අර මිනිහා ටික ටික අර ලණුව ඇදලා මේකව ගන්නවා ළඟට. ගොදුරු වෙනවා. ජීවිතය අහිමි වෙනවා.
ඔය දරුවන්ට අතහැරීම චුට්ටක් හරි හුරු කරගන්න පුළුවන් වුණ දවසක ජීවිත බේරෙයි. අපි මේවා කියලා දෙනකොට අපිට TikTok වලින් මඩ ගහනවා නම් වඳුරෙක් තමයි. අපි මේවා කියලා දෙන්නේ දරුවන්ගේ ජීවිත නිවන්න කාලකන්ණි හැති කරේ අපිට කියනවා ඕවා කියලා දෙන්න එපා උගන්න පියලු. මම උගන්නන්නේ මගේ විදියට. ඒකට කැමති ළමයා රැඳෙනවා. ඇත්තට කැමති දරුවා රැඳෙනවා. ඒ විදිහටයි පන්ති හැදුවේ. ඒ නිසා දරුවනේ බේරෙන්නේ කැමති හැමදේම බලලයි කැමති හැමදේටම බැඳිලායි නෙවෙයි. බේරෙන්නේ අවශ්‍ය තැනදී අනතුරු දැනුණාම මොනවා කළාද? අතහැරිලා. බේරෙන්නේ එහෙම. මේ සැකිල්ල පාඩමේ මේ ඉලක්කම් එහෙම තියෙනවා මතක තියාගන්න. දැන් අද ඔයාලට ගොඩක් දේවල් පාඩම් කරන්න ඉතිරි වෙයි. ගෙදරදී අදම කරොත් මතක තියෙයි. දැන් මේවා කරන්න හිතෙන්නේ නැත්තේ අර හිතවල අර එක ලාටු බැඳුනාම. එහෙනම් ගෑනු ළමයින්ට පිරිමිලට පොදුවේ කියන්නේ අපි කොච්චර ඉගෙනනවද දන්නේ අපි ගන්න මහන්සිය ඔයාලට පුළුවන් එක දවසෙන් අපත යවන්න. මම අවුරුදු ගාණක් ගත්ත මහන්සිය පුළුවන් මේ පන්තියේ ළමයෙකුට විභාගේ ලං වෙලා එක සතියෙන් අපත යවන්න. කොහොමද ඒ අපත යවන්නේ? අර Tamanට අතහැර ගන්න බැරි දේවල් වලින්. ඒ නිසා දරුවනේ ජීවිතේ වැටෙන බව දැනෙද්දී මොනවා හරි Taman ළඟට ගත්තු දෙයක් නිසා Taman ඇසුරු කරන දෙයක් නිසා ජීවිතේ පිරිහෙන බව දැනෙද්දී දැනුණ පළවෙනි මොහොතේම මොනවා කරන්නද? ඒක අතාරින්න හුරු වෙන්න, ඒකට නුවණක්කාර වෙන්න. ඒක එහෙම වෙන්නේ නැත්තේ එහෙම කරන්න බැරි ඔය දරුවන්ට ඒක අතහරින්න කියලා දෙන මිනිස්සුන් ඔයාලා ළඟ තියාගන්නේ. දැන් අම්මලා තාත්තලා උදව් කරන වලට මේව අතහැර ගන්න. ගුරුවරු උදව් කරනවා මේව අතහැර ගන්න. ඒක එහෙම නෑ. ඔයාලා ගුරුවරුන්ගෙන් ඈත් වෙනවා. දෙමව්පියන්ගෙන් ඈත් වෙනවා. ඒ සාපේම තමයි පිටිපස්සෙන් එන්නේ. අතහැර ගන්න ඕන වෙන වෙලාවට ඒකට වීරිය උපදවලා දෙන්න කට්ටිය නෑ. ඔක්කොටම කලින් ඒගොල්ලන්ව අතහැරලා. දැන් ලෝකෙ එහෙමනේ හැඩ ගැහිලා තියෙන්නේ. හැඩ ගැහිලා තියෙන්නේ මොකද්ද? ඔය ගුරු ගෞරවය ඕනේ නැහැ කියනවා. අර අවශ්‍ය මොහොතේදී අතහැර ගන්න උදව් කරන මිනිස්සුන්ව. ඒ ගැන කියලා දෙන මිනිස්සුන්ව ඕනේ නැහැ කියලා කියනවා. ඒ නිසා පුතේ ඔයාලා නිහතමානී වෙන්න ඕන. ඔයාලා ලොකු දෙයක් ලෝකෙ ගැන දන්නේ ලොකු දෙයක් දන්නේ. ඔයාලට තේරෙන්න පටන් අරන් කියන එකේ තේරුම ලොකු දෙයක් දන්නවා කියන එක නෙවෙයි. ඒකට කාලයක් යනවා. දැන් ඔයාලගේ නුවණ මෝරන කාලේ ඒක හරි. සියල්ල දන්නව නෙමෙයි. දැන් ටික ටික තේරුම් යන ගමන් තියෙන්නේ. කාලයක් යනවා. ඒ කාලේ සල්ලි දීලා ගන්න බෑ. ඒ කාලේ යන්නම වෙනවා. එනිසා කාලයත් එක්ක මෝරන නුවණ මුලින් ගන්න බෑ. ඒ කාලෙදී රැකෙන්න ඕනේ. අද හෙට ඉඳන්ම පටන් ගන්න ඕනේ තමන්ගේ ජීවිතේ පිරිහෙන දේවල් ටික තමන්ගේ අතහර ගන්න.